ආයුබෝවන් සුබ දවසක් ලස්සන දවසක් ප්‍රාර්ථනා කරමි. රුවන් ශ්‍රී ලියනගේ YouTube නාලිකාව හා එකතු වෙන ඔයාලා සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද සූදානම් වෙන්නේ 2025 මාර්තු මාසයේ 29 වෙනි දින. හරියටම අපරභාග 9:41ට සෙනසුරුගහයා මීන රාශිගත වෙනවා. මෙන්න මේ සෙනසුරුගහයාගේ මීන රාශිගත වීම සිංහ ලග්නයෙන් උපන් ඔයාට කුමන ආකාරයේ බලපෑමකට ලක් කරනවද කියලා කතා කරන්න තමයි අපි මේ කතා කරන්නේ. එතකොට සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වෙනවයි කියන්නේ. ඔයාගේ කේන්දරයට අනුව සිංහ ලග්නයෙන් උපන් ඔයාගේ කේන්දරයට අනුව 8 වැන්නට තමයි සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ. සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන රාශිගත වෙනවා කියන්නේ 8 වැන්නට තමයි ගමන් කරන්නේ. 8 වැන්නට සෙනසුරු ග්‍රහයා ගමන් කරනකොට අපි කවුරුත් දන්නවා 8 වැන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් 8 වැන්න නිසා ලග්න අෂ්ටම ඒරාෂ්ටකයන් නිර්මාණය කරනවා. මේ ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් තුළදී මොකද්ද වෙන්නේ? සෙනසුරු ග්‍රහයා 8 වැන්නේ ගමන් කරනකොට ලග්න අෂ්ටම ඒරාෂ්ටකයක් තුළදී මොකද්ද සිද්ධ වෙන්නේ? මෙයාගේ සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටි තුනක් තියෙනවා. 3 7 10. මෙන්න මේ තුන්වෙනි දෘෂ්ටියෙන් 1 2 3 10 වෙන්න දකින්න. හත්වෙනි දෘෂ්ටියෙන් 1 2 3 4 5 6 7 දෙවැන්න දකින්න. ඒ වගේම 10 වෙනි දෘෂ්ටියෙන් 1 2 3 4 5 6 7 8 9 10 පස්වැන්න දකින්න. මෙන්න මේ ස්ථාන වලින් ක්‍රියාත්මක වන දේවල් වලට මේ ස්ථාන වලින් අපි කතා කරන දේවල් වලට හානියක් සිද්ධ කරනවා. එතකොට මේ සෙනසුරු ඒරාෂ්ටකයක් යනවායි කියලා ඔයා බය වෙන්න ඕන. බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි යන ගමන අපට පැහැදිලි නම් මෙන්න අපි යන මාවත අපට පැහැදිලි නම් අපිට එන්න තියෙන කම්කටොළු ගැන අපි දන්නවනම් අවශ්‍ය කරන පත්විලියත් වල යෙදিলা දැනගෙන ගමන යනකොට අපිට එන කරදර වලින් වළකීගෙන ඉන්න පුළුවන්. එතකොට අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙනයි කියලා මේ සිංහ ලග්න හිමියන් බය වෙන්න ඕනද? බය වෙන්න ඕනේ නැහැ. අපි තේරුම් ගන්න ඕන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ අෂ්ටම ඒරාෂ්ටකයක් තුලදී 10 වෙනිකට බලපෑම එල්ල කරනවා නම් 10 වෙනින් අපි කතා කරනවා රැකියාව ගැන. රැකියාව ගැන කතා කරනකොට රැකියාවට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා. තමන් කරගෙන යන රැකියාව තමන්ට එපා වෙනවා. අලුතින් රැකියාවල් හොයන්න හිතෙනවා. මේ රැකියාව හොඳ නැහැ වෙනත් රැකියාවකට යන්න ඕන කියලා හිතෙනවා. විදේශ රටක ඉන්නවා නම් ලංකාවට එන්න හිතෙනවා. ලංකාවේ ඉන්නවා ලංකාව හොඳ නැහැ වෙන රටකට යන්න හිතෙනවා. කරන ව්‍යාපාරය හොඳ නැහැ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා. මෙන්න මේ වගේ නොඑක ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. තමන්ට රැකියාවට යන්න හිතෙන්නේ නැහැ. ෂෝට් ලීව් දාලා ගෙදර ඉන්න තමන්ගේ වැඩ කොටස වෙන කෙනෙක්ට වාර දෙන්න. එයා කරන රාජකාරී වලින් එයා බාර දෙන පුජ්‍යලයා කරන ක්‍රියාව වලින් තමන්ගේ රැකියාව නැත්තර නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රැකියාව සම්බන්ධයෙන් නොඑක ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා. මොකද්ද අපි මේකට කරන්නේ? අපි දැනගන්න ඕන අෂ්ටම ඒරාෂ්ටකයක් කියන්නේ අපේ රැකියාවට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. ජ්‍යොතිර්වේදයක් හොයාගෙන ගිහිල්ලා මැණික් ගලක් දා ගන්නවත්, සූර්යයක් දා ගන්නවත් එහෙම නැත්නම් දේවාලේ ගාන ගිහිල්ලා පූජාවල් තියෙනවා. ඒ කිසිවක් ඕනේ නෑ. අපි දැනගන්න ඕන මොකද්ද අපි කරන්නේ. විශේෂයෙන් වෙනදාට වඩා රැකියාව ගැන උනන්දුවෙන් ආදරෙන් කටයුතු කරන්න. Taman කරන රැකියාව තමයි හොඳම රැකියාව කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න. අත්හදා බැලීම් වලට යන්න කාලයක් නෙවෙයි. අත්හදා බැලීම් වලට නම් යන්න එපා. Taman කරන රැකියාව වෙනදට වඩා උනන්දුවෙන් රැකියාව කරන්න. කාටවත් තමන්ගේ රැකියාවේ රාජකාරී පවර්ලා බලන් ඉන්න එපා. තමන්ගේ උනන්දුව අඩු වෙනකොට රැකියාවේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් වැඩි වෙනවා. ඒක නිසා රැකියාව සම්බන්ධයෙන් වෙනදට වඩා දැනෙන උනන්දුවක් දක්වන්න ඕන. එතකොට රැකියාව සම්බන්ධයෙන් ගැටලු නිර්මාණය වෙන තැන අඩු වෙලා තියෙනවා. අලුතින් අත්හදා බැලීම් වලට යන්න එපා. තමන්ගේ තියෙන රැකියාව ආරක්ෂා කරගෙන ඒකට අවශ්‍ය කරන දේවල් වෙනදට වඩා පැහැදිලි ලෙස කටයුතු කරගෙන යන්න ඕන. එතකොට
තමන් ඉන්න රට තමන්ට හොඳ නැති වෙයි. විදේශ රටකට යන්න හිතේ. මෙතනදී මොකක්ද උන? තමන්ගේ හිතවත්කම් මත, යාළු මිත්‍රාදීන් මත මේ කටයුතු කරන්න හොඳ නැහැ. තමන් විදේශ රටකට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ හොයාබලලා කටයුතු කරන්න ඕන. හිත මිත්‍රාදීන් මගින්, ඥාතීන් මගින්, හිතවත්කම් මතින් ගනුදෙනු කරන්න ගියොත් තමන්ගේ මුදල පවා තමන්ට අහිමි වෙන්න ඉඩකඩ වැඩි. ඒක නිසා විදේශගත වෙනවා නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ පිළිබඳ පූර්ණ අත්හදා බැලීමක් කරන්න. පූර්ණ අත්හදා බැලීමක් කරලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතකොට ඔයාට එල්ල කරන බලපෑම අඩු. විශ්වාස කරන්න එපා මිනිස්සු, විශ්වාස කරන්න එපා පුද්ගලයන්. ඔබව රවට්ටන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරා නම් ඒ රාෂ්ට්‍රය ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවැන්නෙන් කතා කරනවා අපි එදිනෙදා ආර්ථිකය, ගෘහ ජීවිතය, බැංකු ගිණුම, තැන්පතු ධනය මෙන්න මේ ගැන අපි කතා කරමු. අනවශ්‍ය වියදම් Tamanට යෙදෙන්න පුළුවන්. නොඑක ආකාරයේ පවුලේ ප්‍රශ්න ගැටලු නිර්මාණය කරන්න පුළුවන්. ගේ දොර එපා වෙන්න පුළුවන්. අලුතින් පදිංචිය වෙනස් කරන්න හිතෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විකාර අදහස් වලට එනවා. ඒක නිසා Taman වියදම් කරනකොට ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න. අලුතින් ව්‍යාපාර පටන් ගන්න යන්න කලින් ඒ පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න. සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න. එතකොට සෙනසුරුගේ පාඩුවේ ගමන යන්න දීලා අපේ පාඩුවේ අපට ගමන යන්න පුළුවන්. මේකට සුර දාගෙන මැණික්කල් දාගෙන එහෙම කරයි කියලා මේක වළක්වන්න බෑ. වළක්වන්න තියෙන එකම දේ තමයි Tamanගේ අවබෝධය. මං ගිය අවුරුද්දේ ගිය සැරේ 2023 සෙනසුරු මාරුවේදී කටක ලග්න හිමියන්ට කිව්වා Tamanගේ රැකියාව, පදිංචිය, විවාහය මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී සැලකිලිමත් වෙන්න කියලා. රැකියාව, විවාහය, පදිංචි ස්ථානය, ජීවිතේ වැදගත්කේ කියන තොරතුරු, වැදගත්කේ කියන කාර්යයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කියලා. ඒක තමයි අද ඔයාලට කියන්න තියෙන්නේ. තමන්ගේ රැකියාව, විවාහ ජීවිතේ, පදිංචි ස්ථානය මෙන්න මේවා ගැන තීරණ ගන්නකොට ඉතාමත්ම සැලකිලිමත් වෙලා ඒ ගැන දෙපාරක් තුන් පාරක් කල්පනා කරලා කටයුතු කරන්න. ඊට පස්සේ පස්සන්නට දෘෂ්ටිය වටන මේ අටවැන්න ඉන්න සෙනසුරුගේ 10 වෙනි දෘෂ්ටිය. මෙතනදී අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න පුළුවන්. අලුතින් අධ්‍යාපන ක්‍රම හොයන්න ගිහිල්ලා අතරමං වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවයන් බිඳිලා අලුතින් ආදර සම්බන්ධතාව හොයන්න ගිහිල්ලා නොයෙක් කම්කටොළු වලට මූණ පාන්න සිදු වෙන්න පුළුවන්. ආදරය හොඳ නැති වෙන්න පුළුවන්. වෙන ආදරවන්තියක් හොයන්න යන්න පුළුවන්. අත්හදා බැලීම් වලට යන කාලයක් නොවේ කියලා හොඳට මතක තියාගන්න ඕන. ඒකම කියන්න ඕන. සෙනසුරු 7 වෙනි ඉඳලා 8 වෙනිට මාරු වෙනකොට අෂ්ටමේ රාෂ්ටකයන් නිර්මාණය වෙනවා. දැන් ඔයාලගේ ජම්මපත්‍රය අතට ගන්න. ඔයාලා ජම්මපත්‍රයේ චන්ද්‍රයා ඉන්නේ ලග්න කොටුවේ නම්. එහෙම නැත්නම් චන්ද්‍රයා ඉන්නේ 8 වෙනි කොටුවේ නම්. චන්ද්‍රයා ඉන්නේ 9 වෙනි කොටුවේ නම්. තවත් ගැටලුවක් නිර්මාණය කරනවා. මේ අෂ්ටමේ රාෂ්ටකයට වඩා භයානකයි. චන්ද්‍රයා 8 වෙන්නේ, චන්ද්‍රයා 9 වෙන්නේ ඉන්නවා නම් ඇති කරන ජන්මේ රාෂ්ටකය. එතකොට අෂ්ටමේ රාෂ්ටකයයි ජන්මේ රාෂ්ටකයයි දෙකක් ගෙවෙනවා. එකවර ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙතනදී තමන්ගේ හිතට වද දෙන ගැටලු නිර්මාණය කරනවා. මේ මොකක්ද ඒ කියන්නේ? තමන් ළඟින්ම ආශ්‍රය කරන පුජ්‍යලයන් තමන්ව රවට්ටන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා බොහොම පරිස්සමෙන් පුජ්‍යලයන් විශ්වාස කරලා කටයුතු කරන්න යනකොට පුජ්‍යලයන් විශ්වාස කරන කාලයක් නෙවෙයි. ඒකම චන්ද්‍රයා ලග්නගත වෙලා ඉන්නවා නම් අෂ්ටම ඒ රාෂ්ටකයක් ඒ වගේම චන්ද්‍රාෂ්ටම ඒ රාෂ්ටකයන් නිර්මාණය කරනවා. මෙන්න මෙතනදි තමන්ගේ හිතට වද දෙන ගැටලු නිර්මාණය කරනවා. හිතට වද දෙන ගැටලු කියන්නේම තමන් සන්තකේ ඇති යම් කිසි දෙයක් තමන්ට අහිමි වෙන්න ඕන ගැටලුවක් නිර්මාණය වෙනවා.
මෙතනදී Tamanගේ මිල මුදල් වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, ආදායම් මාර්ග වෙන්න පුළුවන්, විවාහ ජීවිතය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මෙතනින් අපි ඔයාලා තේරුම් ගන්න ඕන මොකද්ද? අපි තේරුම් ගන්න ඕන මොකද්ද? මේ අෂ්ටමේ රාෂ්ටකයන් නිර්මාණය වෙලා තියෙනවා මේක ගැටලුකාරී තත්ත්වයක් පත් නොකර ගන්න ඕන. නීතිමය ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මොකද්ද අපි කරන්න ඕන? පුළුවන් තරම් නීතිමය ප්‍රශ්න වලින් ගැලවෙන්න නම් නීති විරෝධී වැඩ නොකර ඉඳලා පිනක් දහමක් කරගෙන හිටියනම් මේ ගැටලු නිර්මාණය කරන්නේ නැහැ. එතකොට සෙනසුරු ගහයා කියන්නේ වරදට දඬුවම් දෙන ගහයි. ගොඩක් දෙනෙක් කියයි මේ ආත්මෙදි මම නම් කව් කරලා නැහැ මට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. නමුත් අප පෙර ආත්මේ කරන කුසල් අකුසල් මත මේ සෙනසුරු ගහයාගේ ක්‍රියාත්මකභාවය ක්‍රියාත්මක වෙනවා. බොහෝ වෙලාවට කියන දිව්‍ය ලෝකයේ අතර ඒ වගේම අපාය අතර දෙකම තියෙන සෙනසුරු ගාවේ. ඒ කියන්නේ වරදට දඬුවම් දෙන පුජ්‍යලයා තමයි සෙනසුරු. එතකොට සෙනසුරුගේ පාඩුවේ ඔහේ යන්න දීලා අපි අවධානයෙන් මේ ගමන යනවා නම් අපිට ඒ රාෂ්ටකය නැති. ඒ රාෂ්ටකය ගණන් ගන්න දෙයක් නැහැ. එතකොට කියනවනේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ ගිය. ඒ වගේම තමයි. Taman බොහොම ලස්සනට පැදගෙන ඉන්න වාහනේ සුදු පාට වාහනේ මාරු කරලා කළු පාට වාහනයක් ගන්න හිතේ. එපා කළු පාටට යන්න මේ වසර දෙකමාර තුල. කළු පාට තමන්ගේ ජීවිතයෙන් ඈඩ් කරා. ඇඳුම් පැළඳුම් අඳිනකොට කළු පාටින් වළකින්න. තමන් මෙතෙක් පාවිච්චි කරන සුදු පාට වාහනේ අපූර්වට බොහොම ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක එපා වෙලා කළු පාට වාහනයකට යන්න හදනවා. කළු පාටට නම් යන්න එපා. කළු පාට අඳින්න පවා පුළුවන් තරම් කළු පාටින් ඈඩ් කරන්න ඕන. ඊට පස්සේ දෙක තමයි අත්හදා බැලීම් වලට යන්න එපා. තුන තමයි පුජ්‍යලයන් විශ්වාස කරලා වැඩ කටයුතු කරන්න එපා. ඊළඟට Tamanගේ රැකියාව පදිංචි ස්ථානය ඒ වගේම රැකියාව පදිංචි ස්ථානයේ විවාහය මෙන්න මේ කියන්නා වූ වැදගත් තීරණ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන. රැකියාව මාරු කරනකොට වෙන රැකියාවක් හොයනකොට මේ තීරණ ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි සෙනසුරු අටවැන්නේ ගමන් කරනකොට සඳු මහ දසාවක් ගෙවනවා නම් අෂ්ට මන්දේ දසා චන්ද්‍ර සෙනසුරු අටවැන්නේ ගමන් කරනකොට සඳු මහ දසා ගෙවනවා නම් ඔබ ඊටාත්ම සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද එතෙන්දිද ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි අපි මේ කතා කරන්නේ සෙනසුරු අටවැන්නට පැමිණීම ගැන විතරයි. මේ කේන්ද්‍රයේ තව ගහයන් ඉන්නවා. සෙනසුරු විතරක් නෙවෙයි. ඊට පස්සේ උපතේදී සෙනසුරුගේ බලදුබලතාවය ඊට පස්සේ Taman ගෙවන මහ දසාව අතුරු දසාව ගහයන් පාප කරදරී වෙලා සුභ කරදරී වෙලා ගහයන් සුභ යෝග නිර්මාණය කරලා තියෙනවා. අසුභ යෝග නිර්මාණය කරලා තියෙනවා. මේ කිසිවක් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ සෙනසුරු මාරුවෙන් ඇතිවන්නා වූ බලපෑම් පමණයි. ඒක නිසා මේක ඔයාගේ පෞද්ගලික ජන්මපත්‍රයේ පලාපල කතනයක් කියලා ඔයාලා ඔළුවට ගන්න හොඳ නැහැ. තව දෙයක් කියන්න තියෙනවා. සිංහ ලග්නධාරී ඔයා වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ වත්කම් වල ලියකියවිලි සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න ඕන. මොකක්ද ඒ කියන කතන්දර? අනුන්ගේ ඉඩම් වල ඉදිකිරීම කරන්න යන්න එපා. ඒ අපේ නංගිගේ ඉඩම් එයාගෙන් කිසි ගැටලුවක් නැහැ. එයාගෙන් ප්‍රශ්නයක් නැහැ. අපි ගේ දොර හදා ගන්නවා. එයා එහෙම කරන්නේ නැහැ කියන අදහසට එන්න එපා. තමන්ගේ වත්කම් වල අනිවාර්යයෙන්ම නීතිමය පැත්ත තමන්ගේ පැත්තට නතු කරගෙන කටයුතු කරන්න ඕන. විශේෂයෙන් මේ කාල සීමාව තුලදී. මොකද ඊළඟට ගැටලුවක් එන්නේ අන්න එතන. අනුන්ගේ තැන්වල
ඉදිකිරීම කරන්න යන්නේ. ඒක තරයේ මතක තියාගන්න ඕන දෙයක්. එතකොට මෙන්න මේ ඒ රාෂ්ට්‍රක කාලතුලදී තමන්ගේ ධන ආකර්ෂණය වර්ධනය කරන්න මුදල් ආකර්ෂණය වන ආකාරයට අපි තමන්ගේ මුදල් පසුම්බිය දාගෙන යන්න පුළුවන් විදියට යුටි යන්ත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා. මේක ඔයාගේ ජම්ම නැකතට සියුම් වෙන විදියට තමයි සකස් කරන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ නමට ඔයාගේ ලග්නයට බල ගන්නවලා ඊවම් කරගන්න ඕන. මෙන්න මේ වගේ යන්ත්‍රයක් අපි ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. මේක ඉතාමත්ම සහන මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ කාර්යාලයට කතා කරලා ඒක ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේක ලොකු ගානකට ඔයාලට දෙන්නේ නැහැ. මේක ඉතාමත්ම සහන මුදලකට තමයි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. එතකොට මේකෙන් මොකද්ද කියක් වෙන්නේ? මෙන්න මේ ඒ රාෂ්ට්‍රක අපලකාරී තත්ත්වයන්ට යම්කිසි සහනයක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ධන ආකර්ෂණය මුදල් ආකර්ෂණය වෙන මට්ටමට මේක සකස් කරලා තියෙනවා. එතකොට මේක අපි රුපියල් 5000ක් වැනි කුඩා මුදලකට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සෙනසුරු අපලවලට විශේෂයෙන් කළු පාටින් ඈත් වෙන්න ඕන. ඉදිරියේදී වෙන්න තියෙන ගැටලු හඳුනාගෙන ඒකට අවශ්‍යවත් පිළිවෙත් වල යෙදෙන්න ඕන. විශේෂයෙන් චන්ද්‍රයා 9 වෙන්නේ 8 වෙන්නේ ලග්නබතව ඉන්නවනම් සඳු මහදසා ගෙවනවා නම් ඔයාගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. එතකොට සෙනසුරු මහදසා සඳු වතුරු දසා ගෙවනවා නම් පොඩ්ඩක් ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. එහෙමනම් මේක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේක ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලගේ යාළුවන්ටත් මේක බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සාමයේ සතුට සෞභාග්‍යයෙන් වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නියැලෙනවා. ත්වන් සරණයි.